භික්ඛු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අදත් අපි ශ්‍රවණය කරන්න යන්නේ මේ දීර්ඝ බිහිසුණු සසර ගැන සඳහන් වෙන ලස්සන දේශනා සඳහන් වෙන අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන තවත් ලස්සන සූත්‍ර දේශනා කීපයක්. ඉතින් පින්වත්නි මේ සසර කියන්නේ ඊටාම බිහිසුණු දෙයක්. ඒ වගේම මෙහි කෙලවරක් පැනවිය නොහැකි අති බිහිසුණු දීර්ඝ ගමනක් කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව අපි මීට කලින් සූත්‍ර දේශනා කීපයකින් ශ්‍රවණය කරා ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම පින්වතුනි තවත් ලස්සන සූත්‍ර දේශනා කීපයක් ඉගෙන ගමු. මේ සසර කියන්නේ මොනතරම් දීර්ඝද? ඒ වගේම තමයි අපි නිතර ධර්ම දේශනා වලින් නැත්නම් ස්වාමින් වහන්සේලා මගින් ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරපු වචනයක් තියෙනවා. මොකද්ද? කල්පය කියලා. මෙන්න මේ කල්පය කියන වචනේ අර්ථයත් කල්පය කියන්නේ කුමක්ද? කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාරණාවද කියලා මේ බුද්ධ දේශනාවකම ඒ වගේම අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර දේශනා කීපයක් අද අපි ඉගෙන ගමු. එතකොට පින්වතුනි මේ ධර්මයේ අහනකොට හොඳට ශ්‍රවණය කරගන්නට ඒ වගේම මතක තබා ගන්නට මේ ජීවිතයේට මේ ධර්මයේ පුරුදු කරගන්නට ඔබ යම් කිසි උත්සාහයක් වෑයමක් ගන්න. මොකද පින්වතුනි ඇත්තටම මේ වේගයෙන් ගෙවෙන්නේ අපි මනුසත්භාවය ලැබලා තියෙන ආයුෂ ප්‍රමාණයයි. අන්න ඒක භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. කොහොමද පින්වතුනි? පුද්ගලයෝ 4 දෙනෙක් 4 පැත්තට මූල්ලා ඉන්නවා. එක පුද්ගලෙක් ඉන්නවා. දැන් මම මේ ඉන්න විදිහටම මගේ පිටිපස්සේ හැරලා තව කෙනෙක් ඉන්නවා. ඒ වගේම වම් අත පැත්තෙන් තව කෙනෙක්, ඒ වගේම දකුණු අත පැත්තෙන් තවත් කෙනෙක් මේ විදිහට ඉන්නවා. ඒතර 4 දෙනෙක් පිටට පිට හේතු වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම ඉන්නකොට මේ 4 දෙනාම එක සැරේම ඒ අතේ තියෙන නැත්නම් තම තමන්ගේ අතේ තියෙන දුන්නේ ඊතල 4ක් ඈතට විදිනවා. ඒතර එක්කෙනෙක් නෙමෙයි පින්වතුනි විදින්නේ 4 දෙනාම එක සැරේ ඊතල 4ක් ඈතට විදිනවා. මෙන්න මේ ඊතල 4 බිම වැටෙන්න කලින් තවත් පුරුෂයෙක් පස්වෙනි පුරුෂයා මොකද කරන්නේ? පැත්තකින් ඉන්න මිනිස්සෙක් මේ ඊතල 4 බිම වැටෙන්න කලින් ගිහිල්ලා අල්ල ගන්නවා. ඉතින් හිතා ගන්න පුළුවන් ද පින්වතුනි ඈතට ඊතලයක් විදිනවා. ඈතට විදිනකොට මේ ඊතලේ වැටෙන්න කලින් ගිහිල්ලා අල්ල ගන්නවා. මෙහෙම එකක් නෙවෙයි 4ම ගිහිල්ලා අර පුද්ගලයා අල්ල ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ විදිහට 4 දෙනෙක් 4 පැත්තට ඊතල 4ක් මුදා හරිනකොට යම් පුරුෂයෙක් ගිහිල්ලා මේ ඊතල 4ම බිම වැටෙන කලින් එක සැරේම අල්ලගත්තොත් ඔහුගේ වේගය ගැන ඔහුගේ දිවීමේ වේගය ගැන හිතා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා කියනවා පින්නතුනි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඊතල 4ක් නෙවෙයි ස්වාමිනී එක ඊතලයක් අල්ලගත්තත් ඒකත් හිතා ගන්න බැරි මහා වේගයක් ඒකත් හිතා ගන්න බැරි තරම් වේගයක් කියනවා. 4ක් අල්ලගන්න ගැන කවර කතාවද ස්වාමීනී කියලා ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි නමුත් මේ ඉරයි හඳයි මීටත් වැඩිය වේගෙන් ගමන් කරනවා කියලා. දැන් බලන්න පින්වතුනි ගිය අවුරුද්ද ඉවර වෙලා මේ අවුරුද්ද දැන් තව මාසෙකින් පටන් ගන්නවා. බලන්න පින්වතුනි අපේ ජීවිතේ නැත්තම් අපේ මේ අවුරුද්ද කොච්චර වේගෙන් ඉවර වුණාද කියලා ගෙවිලා ගියාද බලන්නකෝ. තාමත් ගිය අවුරුද්දේ කරන්න පටන් ගත්ත වැඩ ටික තාම එහෙම්මයි. හැබැයි තව මාසෙකින් අලුත් අවුරුද්දකුත් එනවා. බලන්න එතකොට කොච්චර වේගෙන් මේ ඉරයි හඳයි ගමන් කරලා තියෙනවද? එතකොට අර පුරුෂයාගේ වේගයටත් වැඩිය මහා වේගයකින් ඉරයි හඳයි ගමන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා පින්වත් මහණනි මේ ඉරටයි හඳටයි වැඩිය වේගයෙන් ගමන් කරනවා කියනවා කවුද? මේ ඉරටයි හඳට අධිග්‍රහිත දෙවිවරු ඊට වැඩි වේගයෙන් ගමන් කරනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා පින්වත් මහණනි මීටත් වඩා වේගයෙන් ගමන් කරනවා අපගේ ආයුෂ ඉපදිච්ච සත්වයාගේ ආයුෂ මීටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියන. ඒතකොට හිතන්න පින්වතුනි අපේගේ ආයුෂ අපි මේ මනුසත්භාව ලබලා ලැබිච්ච ආයුෂ ප්‍රමාණය මොනතරම් වේගයකින් ගමන් කරනවා ඇද්ද? ඒතකොට ඒක මෙච්චරයි කියලා හිතා ගන්න පුළුවන් ද පින්වතුනි? අන්න මේ වගේ වේගයකින් අපේ ආයුෂ ගමන් කරනවා නම් ගෙවිලා යනවා නම් අපිට මේ මනුසත්භාවය ලැබිලා ලැබිච්ච උත්තරීතරම අවස්ථාව තමයි සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිම. බුදුරජාන් වහන්සේ මුණ ගැහිම.
ධර්මයේ මුණ ගැහිම ආර්ය මහා සංඝරත්නයේ මුණ ගැහිම. ඉතින් ඒ මුණ ගැහිච්ච මේ අවස්ථාවේ දුර්ලභ අවස්ථාවේ ෂණ සම්පත්තිය හිමි වූ අවස්ථාවේ අන්න අප්‍රමාදීව කුසල් දහම් පුරුදු කරලා මේ භයානක සසරෙන් නිදහස් වෙන්න ඔබ යම් කිසි උත්සාහයක් ගන්නවා නම් ඔබගේ ජීවිතය ඵල සහිත ජීවිතයක් අර්ථාන්විත ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා පින්වතුනි අපි අදත් දේශනාවක් ලස්සන කෙටි දේශනා කීපයක් ශ්‍රවණය කරමු. ශ්‍රවණය කරලා අපගේ මේ භයානක සසර ගැන කල්පනා කරලා මේකෙන් නිදහස් වෙන්න යම් කිසි උත්සාහයක් ගන්නවා කියන අදිෂ්ඨානෙන් ඇතිව අපි මේ දේශනා හොඳට සාවධානව අහගෙන ඉඳලා පුරුදු කරන්න උත්සාහයක් ගමු. පින්වතුනි අපි බලමු ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම තමා පබ්බත සූත්‍රය. පර්වතය ගැන වදාළ දෙසුම. එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙන් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ කාරණාව විමසා සිටියා අර භික්ෂුව. මොකක්ද අහන්නේ? කීව දීගෝණු කෝබන්තේ කප්පෝති. ස්වාමීනි කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා අර ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. මොකක්ද අහන්නේ? මේ කල්පය කියලා දෙයක් තියෙනවා ස්වාමීනි. මේ කල්පය කියන දේ නැත්නම් කල්පය කියන වචනේ අර්ථය මොනතරම් දීර්ඝ කාලයකට යොදන අර්ථයක්ද කියලා අපේ භාග්‍යතුන් වහන්සේගෙන් අර ස්වාමීන් වහන්සේ අසා සිටියා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. පින්වත් භික්ෂුව කල්පය ඊටාම දීර්ඝයි. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. මෙච්චර අවුරුදු ගාණක් කියලා, මෙච්චර අවුරුදු 100ක් කියලා, මෙච්චර අවුරුදු 1000ක් කියලා, මෙච්චර අවුරුදු ලක්ෂ ගාණක් කියලා ගණන් කරලා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ කල්පය කියන එකට අවුරුදු 100ක්, අවුරුදු 200ක්, අවුරුදු ලක්ෂයක්, අවුරුදු කෝටියක් මෙහෙමයි කියලා පණවන්න බෑ කියනවා. මේ කල්පයට තියෙන අවුරුදු ගාන කියලා නිම කරන්න බෑ කියලා අර ස්වාමින් වහන්සේට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට සිටියා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ අහනවා සක්කාපන බන්තේ උපමාකාතුන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවකින් පෙන්වන්න පුළුවන්ද මේ කල්පය කොච්චර දීර්ඝද කියලා දේශනා කරන්නට පෙන්වන්න පුළුවන්ද මේ උපමාවකින්. ඒ වෙලාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සක්කා බික්කුන්ති උපමංකාතුන්ති. පින්වත් භික්ෂුව ඒක නම් පුළුවන්. උපමාවකින් නම් මේ කල්පය කොච්චර දීර්ඝද කොච්චර මේ කල්පයට දීර්ඝතාවයක් තියෙනවද කියලා උපමාවකින් නම් පෙන්වන්න පුළුවන් කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඔන්න බලන්න පින්වතුනි කල්පය කොච්චර දීර්ඝද කියලා. පින්වත් භික්ෂුව ඒක මෙන්න මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තියෙනවා කියලා හිතමු. ඒ පර්වතයේ යොදුන් නැත්නම් 70ක්ම 7ක්. දැන් යොදුනක් කියන්නේ සාමාන්‍ය දල වශයෙන් කොච්චරද? 70ක්ම 7ක් කියලා හිතන්නකෝ. දැන් ඔබ ඉන්න තැන ඉඳලා ඔබ කල්පනා කරන්න 70ක්ම 7ක් දුර කොච්චරද කියලා. ඒතර 70ක්ම 7ක් දුර ගල් පර්වතයක් තියෙනවා. ඒ වගේම දැන් අපි මෙතන දේශනා කරන්නේ යොදුනක් කියලා. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, සිදුරු නැති, කුහර නැති දීර්ඝ ගල් පර්වතයක් තියෙනවා කියලා හිතමු. ඉතින් ඔන්න ගල් පර්වතයක් තියෙනවා යොදුනක් දිගයි, යොදුනක් පළලයි, යොදුනක් උසයි. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් 70ක්ම 7ක් දිගයි, 70ක්ම 7ක් පළලයි, 70ක්ම 7ක් උස මහා ගල් පර්වතයක් තියෙනවා. මේකේ මොකද්ද? සිදුරු නෑ, කුහර නෑ, තනිකර මොකද්ද? මහා විශාල ගල් පර්වතයක්. ඉතින් එක්තරා පුරුෂයෙක් අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා සිනිදු සේලකින් ඒ ගල් පර්වතේ පිහදානවා කියලා හිතමු. පින්වත් භික්ෂුව ඉතින් ඔය ක්‍රමයෙන් ඒ මහා ගල් පර්වතයේ ගෙවිලා යනවා, අවසන් වෙලා යනවා. නමුත් පින්වත් භික්ෂුව කල්පේන ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද? අර මහා විශාල ගල් පර්වතයේ මිනිස්සෙක් ඇවිල්ලා අවුරුදු 100කට පස්සේ මොකද කරන්නේ? සිනිදු සේලකින්. ඒකත් මේ ගොරෝසු සේලකින් නෙවෙයි. සිනීදු සේලයකින් අර ගල් පර්වතයේ කී වාරයක්ද? එකපාරක් පිහදානවා. ආය මිනිස්සෙක් ඇවිල්ලා පිහදාන කවදද? අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා ආය අර ගල් පර්වතයේ සිනිදු සේලකින් එකපාරක් පිහදානවා. මෙහෙම පිහදාලා යම් දවසක ඉවර වෙයිද ගල් පර්වතය ඒත් පින්වතුනි මොකද්ද? කල්පේ ඉවර නැහැ කියනවා. දැන් ඕක ඔබට තේරෙන්නේ නැත්නම් ඔබ හිතන්න මෙහෙම අතට අහුවෙන ගල් කැට දෙකක් ගන්නවා. තමන්ගේ අතට අහුවෙන ගල් කැට දෙකක් අරගෙන දවසෙම අතුල්ලනවා. ඒ ගල් කැට දෙකම අතුල්ලන එකට. පින්වතුනි සමහරවිට දවසක් දෙකක් යයි අර අතට අහුවෙන ගල් කැට දෙකක් ගෙවිලා අවසන් වෙන්න. ඒකට හිතන්න පින්වතුනි යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් උස ගල් පර්වතයක් අවුරුදු 100කට මිනිස්සෙක් ඇවිල්ලා සිනිදු සේලකින් එකපාරක් අතුල්ලලා පිහදාලා මේක යම් දවසක ගෙවුනත් කල්පේ ඉවර නැහැ කියන්නේ. ඒතකොට ඒකෙන් තේරෙනවද කල්පය කියන්නේ මෙච්චරයි කියලා පණවන්න පුළුවන්ද පින්වතුනි? කවදාකවත් ඒක පණවන්න බෑ බුදු කෙනෙකුටවත්. එච්චර දීර්ඝ දෙයක් තමයි කල්පය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වචනේ අර්ථය වෙන්නේ.
පින්නත් භික්ෂුව කල්පය යනු ඔය වගේ ඊතා දීර්ඝ දෙයක්. පින්නත් භික්ෂුව ඔය ආකාරයට දීර්ඝ වූ කල්පයන් ගෙවිලා ගියේ එක කල්පයක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප 100ක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප 1000ක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප ලක්ෂයක් නෙවෙයි. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් භික්ෂුව මේ විදියට ගෙවිලා ගියේ කල්ප එකක් නෙවෙයි 100ක් නෙවෙයි 1000ක් නෙවෙයි ලක්ෂයක් නෙවෙයි මෙහෙම බොහෝ කල්ප ගාණක් ගෙවිලා ගියා. ඒ වගේම කල්පය මෙන්න මේ වගේ දීර්ඝ දෙයක් කියා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඒතකොට බලන්න පින්වතුනි අපි මේ සසරේ එනකොට කල්ප කොච්චර ගෙවිලා යන්ට ඇද්ද? දැන් හිතන්නකෝ අර වගේ අ, ගල් පර්වතයක් ගෙවිලා යනකොට අපි මිනිස්සේ වෙලා අවුරුදු කීයද ඉපදිලා ඉන්න පුළුවන් උපරිම අපි දැන් කාලේ නම් කොහමද 100යි. සමහරවල්ලාට දීර්ඝ ආයුෂ තියෙන කාලේ මොකද්ද අවුරුදු ලක්ෂයක් විතර ඉන්නත් අවස්ථා තියෙනවා. දීර්ඝ බුද්ධ ශාසන පවතින කාලෙක සාමාන්‍ය සමහරක් විට මිනිස්සුන්ගේ ආයුෂ ලක්ෂයක් බවට පත් වෙනවා. එහෙම හරි ගිහිල්ලත් ඒතර කල්පයකට කීසරයක් ඉපදිලා ඇද්ද පින්වතුනි. ඒතර මේ කරන දේවල් අවුරුදු කීසරයක් අපි කණ්ඩ ඇද්දනේ. ඒ වගේම අපි කොච්චර ඇඳුම් අඳින්න නැතනේ. අපි කොච්චර ගුටි කහලා ඇද්ද? අපි කොච්චර බැනුම් අහලා ඇද්ද? අපි කොච්චර රජවරු වෙලා ඉන්නද? පින්වතුනි තාමත් ඇති වෙලා තියෙනවද? කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඔකට තමයි පින්වතුනි කියන්නේ මොකක්ද කියලාද? අවිද්‍යාවේ මහත කියලා. ඉතින් අවිද්‍යාව තියෙනකන් නැවත නැවත මේ සසරේ යන්න වෙනවා. සසරේ යනවා නම් ලැබෙන්නේ මොකද්ද? සසරේ යන්න උන ලැබෙන්නේ මොකද්ද පින්වතුනි? එකම දෙයයි. ඒකට කියනවා මොකද්ද? දුක කියලා. අන්න දුක් විඳ විඳ යන ගමනට තමයි සසර කියලා දේශනා කරන්නේ. පින්වත් භික්ෂුව ඒකට හේතුව මොකද්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය සසර අවසන් නොවන ගමනකි. ඉතින් බලන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දීර්ඝ සසරකට අපිට වැටෙන්න උනේ කල්ප ගාණක් දීර්ඝව ගෙවා ගන්න බැරි සසරකට වැටෙන්න උනේ මොකක් නිසාද? මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන නැත්තම් සසර කියන ගමන අවසන් නොවන දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ. මේකෙන් මොකක් කරන්නද වටින්නේ පින්වතුනි? නිදහස් වෙන්නමයි. පින්වතුනි මට මේම කියනකොට මගේ ඇඟේ අර හිරුගඩු පිපෙනවා මේ සසර ගැන හිතනකොට. ඉතින් මෙහෙම සසරක තමයි අපිට යන්න වෙන්නේ අපේ අඩුපාඩු තියාගෙන. නැත්තම් අපේ වැරදි සිදුවෙවි යන්ට වුණොත් පින්වතුනි කොහෙන් කෙලවර වෙයිද කියලා අපිට තේරුම් ගන්න බෑ. ඉතින් ඔබ උත්සාහයක් දරන්ට මහා ලොකු දෙයක් කරගන්න බැරි වුණත් ඔබ පොඩීම තැනකින් හරි පටන්ගෙන මේ සසර කෙලවර කරගන්න මේ ජීවිතේ බැරි වුණත් තව කවදා හරි ජීවිතයක කරගන්නවා කියලා අදවත් පුරුදු කරගන්න උත්සාහ කරනවා. අදත් අතහැරියොත් ඒ අනාගතෙත් ඔබට නැති වෙනවා. පින්වතුනි අපි අහලා තියෙනවා නැත්නම් අපි බොහෝ දෙනා කතා කරනවා නැත්නම් සමහර ධර්මදේශනාවලත් කියනවා මොකද්ද? මෙතේ බුදුන් දැක නිවන් දකින්නට. දැන් අර තියෙන්නේ මේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිම්පොරෝම අපි සංසාර කියලා. දැන් පින්වතුනි හිතන්න දැන් සමහර දේශනාවක් අවසන් වෙනකොට කියනවා අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකිමු කියලා. ඒතර සමහරක් විට අපි ගෞතම බුද්ධ ශාසනය එන්නකම් බලාගෙන ඉන්න ඇති කාශ්‍යප බුද්ධ ශාසනය. කාශ්‍යප බුද්ධ ශාසනය බලන්නේ නැති ගෞතම බුද්ධ ශාසනය ආවට පස්සේ නිවන් දකින්නම් කියලා. දැන් ගෞතම බුද්ධ ශාසනයත් ආවා. ඒකත් ඉවර වෙගෙන යනවා. එතකොට අපි හිතනවා මොකද්ද? මෛත්‍රී බුද්ධ ශාසනය. දැන් මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වුණාට පස්සේ ආය බුදු කෙනෙක් කවදා කොහේ කොතන පහළ වෙයිද කියලා අපිට කියන්න පුළුවන්ද පින්වතුනි? එතකොට පහළ වෙන්නේ නම් ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලයේ. නමුත් අපි කොහේද කියා කවුද දන්නේ? ඉතින් මේ වගේ දීර්ඝ සංසාරයක තමයි යන්නේ අපිට පිළිසරණ සදා ගන්නට මේ ගෞතම බුදු සාසනය අද අපිට ජීවමානව තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු පරම ගම්බීර වූ නිර්මල ධර්මය තියෙනවා. ඉතින් අපි තවත් ලස්සන සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරමු. සාපස සූත්‍රය අබෑටගෙන වදාළ දුසුම. එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණලා එකක් පස්සේ හිටගත්තා. භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණාව විමසුවා. ස්වාමීනි කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද? අන්න තවත් ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා කල්පය කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා. ඒ වෙලාවේ පින්නත් භික්ෂුව කල්පය ඊටාම දීර්ඝයි. ඒක මෙච්චර අවුරුදු ගණන් කියලා මෙච්චර අවුරුදු 100ක් මෙච්චර අවුරුදු 1000ක් මෙච්චර අවුරුදු ලක්ෂයක් කියලා ගණනෙන් කියන එක ලේසි නෑ. නසූ කරන් ලේසි නෑ. මේක ගණන් කරලා කියන එක ලේසි දෙයක් නෙවෙයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේත් අර කලින් ස්වාමීන් වහන්සේ වගේ අහනවා ස්වාමීනි උපමාවක්වත් කියන්න පුළුවන්ද මේ කල්පය කොච්චර දීර්ඝද කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා පින්නත් භික්ෂුව උපමාවකින් නම් මේක පෙන්වන්න පුළුවන්. පින්නත් භික්ෂුව දිගින් යොදුනක් වූ පළණින් යොදුනක් වූ උසින් යොදුනක් වූ යකඩ පවුරකින් වට කරපු නගරයක් තියෙනවා කියලා හිතමු. නගරයක් තියෙනවා. මොකද තියෙන්නේ දිගින් යොදුනයි පළලින් යොදුනයි
උසින් යොදුනක් වූ මහා විශාල යකඩ වලින් හදපු නගරයක්. ඒතර නගරයක් කියලා මෙතන උපමා කරේ දැන් නගරයක් කිව්වට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් මේ නගරේ ගෙවල් දොරවල් ගස් කොළන් තියෙනවා කියලා. එහෙම නෑ. මේක මොකද්ද? තනිකර හිස් වූ නගරයක්. ඉතින් විශාලත්වය පෙන්වන්න තමයි අර නගරයක් කියලා කිව්වේ. එතකොට යකඩ වලින් හදපු දිගින් යොදුනක් වූ. එතකොට අපි අපේ විවාහය තුල නම් සැතපුම් 7ක් විතර දිග, සැතපුම් 7ක් විතර පළල, සැතපුම් 7ක් විතර උස මහා විශාල යකඩින් හදපු පෙට්ටියක් තියෙනවා කියලා හිතා ගන්නකො. මෙන්න මේ විදිහේ මහා විශාල පෙට්ටියක් තියෙනවා. මේ නගරය සම්පූර්ණයෙන්ම අබ ඇට වලින් පුරවලා තියෙන්නේ. එක්තරා පුරුෂයෙක් අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා එක් අබ ඇටය ගානේ ඉවත් කරනවා. පින්වත් භික්ෂුව ඒ මහා අබ ඇට සංඛ්‍යාව ඔය උපක්‍රමය නිසා ඉක්මනින් ෂය වෙලා ගෙවිලා යයි. නමුත් පින්වත් භික්ෂුව කල්පේ නම් මෙච්චර ඉක්මනට ගෙවිලා අවසන් වෙන්නේ නැහැ. මොකද කියන්නේ භාග්‍යතුන් වහන්සේ? අර මහා විශාල යකඩ පෙට්ටියට පුරවලා තියෙනව මොනවද පුරවලා තියෙන්නේ? අබ ඇට පින්වතුනි. ඒතර අබ ඇට එක සයිස් එක ප්‍රමාණය ඔබ දන්නවන්නේ. අබ ඇට මෙච්චර ගොඩක් පුරවපම අර පෙට්ටිය ඇතුලේ හිතන්න පින්වතුනි අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා මොකද කරන්නේ? මිනිස්සෙක් අර එක අබ ඇටේ ගාන අයින් කරනවා. එක අබ ඇටේ ගාන අයින් කරනවා. ඒක ඉක්මනට කරනවද? අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා කොච්චරක් අයින් කරනවද? එක අබ ඇටේ ගාන අයින් කරන්නේ. මෙහෙම අයින් කරත් පින්වතුනි කල්පය ඉවර වෙන්නේ නැහැ කියනවා. දැන් ඕක ඔබට හිතා ගන්න බැරි නම් ඔබ හිතන්න මෙහෙම. ඔබගේ ගෙදර තියෙන අබ තියෙන බෝතලෙන් එක අබ ඇටයක් අයින් කරනවා. ඔබ ආය අයින් කරන්න වෙන්නේ කවදද? අවුරුදු 100කට පස්සේ. ඔබ ඉන්නවද? නැහැ. ඒතර ඔය අබ ඇට ටික ඉවර වෙන්නේ නැත් කොච්චර කල් යයිද? බලන්න එතකොට අර වගේ මහා විශාල යකඩ පෙට්ටියක තියෙන අබ ඇට ඉවර කරන්න. එතකොට මෙහෙම ඉවර කරත් කල්ප ඉවර නැහැ කියනවා. එතකොට මෙච්චර දීර්ඝ දෙයක් තමයි කල්පය කියන්නේ. ඒතර පින්වතුනි කල්ප කී කෝටියක් අපිට කියලා නිම කරන්න බැරි දීර්ඝ සසරක් පුබ්බා කෝටි නපඤ්ඤායති පැනවිය නොහැකි දීර්ඝ සසරක අපි එන්නේ නැති තාමත් අපේ මේ දේවල් අවසන් වෙලා නැහැ. ඉවරයක් තියනවද පින්වතුනි? මං අපි අර දැන් කලින් දේශනාවෙත් කතා කරා මොකද්ද? මීට කලින් කරපු දේශනාවකත් ඉස්කෝලේ ගියපු ප්‍රමාණය ඉවරයක් තිබ්බද එහෙනම්? බෙහෙත් බීපු ප්‍රමාණය කොහොමනම් බෙහෙත් කන්දක් බීලාද මේ සසරේ? එතකොට අර බුදුරජාන් වහන්සේ දේශනා කරා මොකද්ද? අඬපු කඳුළු මහා සාගරය වගේ. එතකොට මේ උපමාවත් එක්ක කොච්චර මේක නිවැරදි සුවක්කාතද? එතකොට බලන්න බෙල්ල කැපිලා ගියපු ලියවල ප්‍රමාණය මහා සාගරේ ජලයට වැඩි කියනවා. අඬපු කඳුළු මහා සාගරේ ජලයට වැඩි කියනවා. බීපු කිරි ප්‍රමාණය මහා සාගරේ ජලයට වැඩි කියනවා. එතකොට පින්වතුනි අනිත් දේවල් ගැන කොහොමනම් කියන්නේ? එතන මේ වගේ සසර කැවිලා තවමත් නම් ඇති වෙන්නේ නැහැනේ පින්වතුනි. මෙන්න මේක තමයි නැවත නැවත සසර යන්ට සිදුවෙන භයානක ස්වභාවය. ඉතින් බලමු. පින්නත් භික්ෂුව කල්පය කියන්නේ ඔය වගේ ඊතා දීර්ඝ දෙයක්. පින්නත් භික්ෂුව ඔය ආකාරයෙන් දීර්ඝ වූ කල්පයන් ගෙවිලා ගියේ එක් කල්පයක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප 100ක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප 1000ක් නෙවෙයි. ගෙවිලා ගියේ කල්ප ලක්ෂයක් නෙවෙයි. මේ විදිහට ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණය මෙච්චරයි කියලා පණවන්න බෑ කියනවා. පින්නත් භික්ෂුව ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය සසර අවසන් නොවන ගමනක් නිසා මෙවැනි දීර්ඝ සසරක යන්ට උන නිසා ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණය මෙච්චරයි කියලා පණවන්න බෑ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට සිටියා. ඉතින් අපි තවත් ලස්සන බලන්න පින්වතුනි මේ දේශනා ඊටාම කෙටි නමුත් ගන්න තියෙන අර්ථය ඊටා විශාලයි. අපි තවත් ලස්සන සූත්‍රයක් දේශනාවක් ශ්‍රවණය කරමු. ශාවක සූත්‍රය. ශාවක සූත්‍රය. ශාවකයා ගැන වදාළ දෙසුම. එදා බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස ඉඳගත්තා. එකත් පස්ස හිඳගත්තා වූ ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අසා සිටියා. ස්වාමීනි කල්ප කොච්චර ගණනක් ගෙවිලා ගිහිල්ලා තියෙනවද? දැන් කලින් දේශනාවල ඇහුවේ කල්පෙට කොච්චර අවුරුදු නැත්නම් වර්ෂ නැත්නම් කොච්චර දීර්ඝද කියලා තමයි කලින් සූත්‍රයේ ඇහුවේ. දැන් මේ අහන්නේ කල්ප කොච්චර ගාණක් ගෙවිලා ගිහිල්ලා තියෙනවද? ඒ කියන්නේ දැන් මේ මොහොතේ ඉඳලා ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු මොහොතේ ඉඳලා කල්ප කොච්චර ගාණක් ගෙවිලා ගිහිල්ලා තියෙනවද? ඉක්ම ගිහින් තියනවද කියලා අර ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටියා. ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණේ ගෙවිලා ගිය ඉක්ම ගිය කල්ප ගන්න නම් ඊටාම වැඩි. ගෙවිලා ගිහිල්ලා තියෙන ඉක්ම ගිහිල්ලා තියෙන කල්ප ගාන නම් ඊටාම වැඩි. ඒවා මෙච්චර කල්ප ගානක් කියලා හෝ මෙච්චර කල්ප 100ක් කියලා හෝ මෙච්චර කල්ප දහසක් කියලා හෝ මෙච්චර කල්ප ලක්ෂයක් කියලා හෝ ගණන් කරලා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන්ද? පින්නත් මහන්නි
උපමාවකින් නම් දේශනා කරන්න පුළුවන්. පින්වත් මහණනි මෙහි 100ක් අවුරුදු ආයුෂ ඇති 100ක් අවුරුදු පුරාම ජීවත් වෙන ශ්‍රාවකයන් 4 දෙනෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට කවුද ඉන්නවා කියලා හිතන්නේ? අවුරුදු 100ක් ජීවත් වෙන ශ්‍රාවකයෝ. කියන්නේ අපි සාමාන්‍ය විදිහට ගත්තොත් මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. එයාලා කොච්චර කල් ජීවත් වෙනවද? අවුරුදු 100ක් ජීවත් වෙන ශ්‍රාවකයන් නැත්නම් මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයන් දිනපතාම ගෙවුණු කාලය කල්ප ලක්ෂය බැගින් සිහි කරනවා නම් පින්වත් මහණනි ඇත්තෙන්ම ඒ ශ්‍රාවකයන් කල්පය සිහි කරලා නැහැ. කියනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද? අර මිනිස්සු 4 දෙනා අර ශ්‍රාවකයන් 4 දෙනා අවුරුදු 100ක් ජීවත් වෙන ඒ ශ්‍රාවකයන් 4 දෙනා දිනපතාම කල්ප ලක්ෂය බැගින් මෙනෙහි කරත් ඔවුන් ඇත්තටම කල්පය සිහි කරලා නැහැ කියනවා. ඒතර හිතන්න පින්වතුනි අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් එක දවසට කල්ප ලක්ෂය බැගින් මෙනෙහි කරත් ඔවුන් කල්පය ගැන සිහි කරලා නැහැ. ඒ වගේ හිතා ගන්න බැරි ඊටාම ස්වල්ප දවසයි සිහි කරලා තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ ඔබට හිතා ගන්න පුළුවන්. අපි හිතමු අනන්තය කියලා. අනන්තයෙන් භාගයක් අඩු කරොත් කොච්චරද? ඒත් අනන්තයයි. ඒ වගේම තමා මේ වගේ සිහි කරත් එයා මොනවද? සිහි කරලා නැහැ කල්පය කියන එකට ගණනක්වත් නැහැ ඒක. ඒතර එච්චර දීර්ඝයි කියලා පෙන්වන්න තමා භාග්‍යතුන් වහන්සේ මේ උපමාව දේශනා කරේ. එසේ නමුත් ඒ ශ්‍රාවකයන් 4 දෙනා ඒ 100ක් වසර ආයුෂ 100ක් වසර ජීවත් වෙලා අන්තිමට මැරිලා යනවා. මොකද්ද? ඒ ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණය සිහි නොකරම හිතා ගන්න බැරිවම අවුරුදු 100ම ගෙවිලා අර විදියට දවස ගානේ සිහි කරලා අන්තිමට මොකද වෙන්නේ? මැරිලා යනවා. ඒ කල්ප ඔවුන්ට ගණන් කරගන්න බැරි වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. පින්වත් මහණනි ඔය ආකාරයට අතීතයට ගෙවිලා ගිය ඉක්ම ගිය කල්ප ගණනම් ඊටාම වැඩි. මෙපමණ කල්ප ගණනක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප ගණනක් මෙපමණ කල්ප 100ක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප 1000ක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප ලක්ෂයක් ගෙවිලා ගියා කියලා ගණන් කිරීම ලේසි නෑ. ඒකට හේතුව කුමක්ද මහණනි? ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය මේ සසර අවසන් නොවන ගමනක්. මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කර සිටියා. මෙන්න බලන්න පින්වතුනි. එතකොට මේ ගෙවිලා ගියපු කල්ප ගන්න කොච්චරද කියලා හිතා ගන්න බෑ. අපි මේ ගෙවිලා ගියපු කල්ප ගාන තුල කොච්චරනම් රස්සා කරන්නේ නැද්ද? කොච්චර කුඹුරු කරන්නේ නැද්ද? කොච්චර කසාද බඳින්නේ නැද්ද? කොච්චර දරුවෝ හදන්නේ නැද්ද? කොච්චර ගෙවල් හදන්නේ නැද්ද? තාමත් ඔබ මේ සමහරක් විට මේ බණහන උදවියත් ගෙයක් හදාගන්න උත්සාහ කරනවා. කුඹුරක් කරගන්න උත්සාහ කරනවා. ළමයි ටික හදාගන්න උත්සාහ කරනවා. ඔබ කල්පේ බලද්දී කල්ප ගාණක් ගෙවිලා ගියා. ওই කල්ප ගාණ තුල කොච්චරනම් ඔබ ওই දේ කරන්නේ නැද්ද? තව ඉදිරියට කොච්චර කරන්න තියෙනවද? ඉතින් පින්වතුනි මේක හීනයක් වගේ. ඇයි හීනයක් දැක්කට පස්සේ දකින්නකොට ඒක සුන්දරයි. හැරුණාට පස්සේ මොකද්ද? එහෙම දෙයක් මතකත් නැහැ. ඒ වගේ තමයි මේ දේවල් කරනකොට ඔබට ඒක සජීවී යථාර්ථයක් වගේ තේරුණාට හැබැයි සසරත් එක්ක බලපුවාම මොකද්ද මේක? හීනයක් වගේ. ඉතින් මේකේ කෙලවරක් නැහැ. මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ කියලා අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. අපි බලමු ලස්සන තවත් සූත්‍ර දේශනාවක්. ගංගා සූත්‍රය ගංගා නදිය ගැන වදාළ දෙසම. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ලේනුන්ගේ අබේ භූමිය වූ වේළුවනාරාමේ. එදා එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණලා එකක් පස්ස වාඩි වුණා. වාඩි වෙලා මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියා. බවත් ගෞතමයන් වහන්සේ කල්ප කොච්චර ගාණක් ගෙවිලා ගියාද? ඉක්ම ගියාද? අර කලින් ප්‍රශ්නේ වගේම අහනවා. මොකද්ද? කල්ප කොච්චර ගාණක් ගෙවිලා ගියාද? ඉක්මවා ගියාද කියලා අර බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. පින්වත් බ්‍රාහ්මණයේ ගෙවිලා ගියේ ඉක්මවා ගිය කල්ප බොහෝමයයි. ඒවා මෙච්චර කල්ප ගාණෙන් කියලා මෙච්චර කල්ප 100 ගණක් කියලා මෙච්චර කල්ප දහස් ගාණක් කියලා මෙච්චර කල්ප ලක්ෂ ගාණක් කියලා ගෙවිලා ගිය ඉක්මවා ගිය කල්ප ගාණ කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ අහනවා බ්‍රාහ්මණයා ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන්ද? පින්වත් බ්‍රාහ්මණය උපමාවකින් මේක දේශනා කරන්න පෙන්වා දෙන්න පුළුවන්. පින්වත් මහණෙනි ගංගා නදියේ යම් තැනකින් පටන් අරගෙන යම් තැනකින් මහා සාගරයට පිවිසෙයි නම් ඒ අතර යම් තාක් වැලි ඇද්ද එහි මෙපමණ වැලි කැට තියෙනවා කියලා හෝ මෙපමණ වැලි කැට 100 ගාණක් තියෙනවා කියලා හෝ මෙපමණ වැලි කැට දහස් ගාණක් තියෙනවා කියලා හෝ මෙපමණ වැලි කැට ලක්ෂ ගාණක් තියෙනවා කියලා
කීම ලේසි දෙයක් නෙවෙයි. එතකොට කියනවා මොකද්ද? ගංගා ඉන්දියාවේ තියෙන ගංගා නදිය යම් තැනකින් පටන් ගන්නවාද යම් තැනකින් මුහුදට වැටෙනවාද ඒ අතරතුර තියෙන ඒ ගංගාවේ තියෙන වැලි ප්‍රමාණය වැලි කැට ගැන ගණන් කරලා කියන්න පුළුවන්ද? මෙච්චර වැලි කැට තියෙනවා, මෙච්චර වැලි කැට 100ක් තියෙනවා, මෙච්චර වැලි කැට 1000ක් තියෙනවා, මෙච්චර වැලි කැට ලක්ෂයක් තියෙනවා කියලා ගණන් කරලා කියන එක ලේසිද? කියන එක පුළුවන්ද කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. පින්වත් බ්‍රාහ්මණය අතීතයට ගෙවිලා ගිය ඉක්මවා ගිය කල්පය නම් ඊටත් වැඩි. එතකොට ගංගා නම් ගඟේ වැලි කැට ගණන් කරලා යම් කෙනෙක් කිව්වත් ඊටත් වැඩි කියනවා මොකද්ද? ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙපමණ කල්ප ගාණක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප 100ක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප දහසක් ගෙවිලා ගියා. මෙපමණ කල්ප ලක්ෂයක් ගෙවිලා ගියා කියලා ගණන් කිරීම ලේසි නෑ. එයට හේතුව කුමක්ද? තංකිස්ස හේතු. පින්වත් බ්‍රාහ්මණය මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය සසර අවසන් නොවන ගමනක්. නිදහස් වෙන්නමයි වටින්නේ. මේ සසරෙන් නිදහස් වෙන්නමයි වටින්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දීර්ඝ ස්වභාවය ගැන දේශනා කරලා අන්තිමට කියන්නේ මොකද්ද පින්වතුනි? මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ. මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. මෙසේ වදාළ විට මේ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. භවත් ගෞතමයන් වහන්සේ ඊටා සුන්දරයි. භවත් ගෞතමයන් වහන්සේ ඊටා සුන්දරයි. යටට හරවපු දෙයක් උඩු අතර හැරෙව්වා වගේ. අඳුරේ හිටපු කට්ටියට තෙල් පහන් දැල්ලුවා වගේ. මන් මුලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි ඇති තුලාවට භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය ශ්‍රාවකෙක් විදිහට පිළිගන්නාසේක්වා කියලා උපාසකත්වය ප්‍රතිඥා දුන්නා. ඉතින් බලන්න පින්වතුනි, ඒ පුද්ගලයා, ඒ බ්‍රාහ්මණයා මේ කාරණාව අහලා ඔහු උපාසකත්වයේ ප්‍රතිඥා දුන්නා. අපි මේ කාරණා කොච්චර අහන්නේ නැද්ද? නමුත් තාමත් අපි ධර්මයට එනවා කියන එක අපිට මොකක් වෙලාද? සිහිනයක් බවට පත් වෙලා. ඔහේ දකින්නවා අතාරිනවා. ඔහේ දකින්නවා අතාරිනවා. ඔහේ අහනවා මේ බණ අහනවා ආය නැගිටලා ආය පරණ පුරුදු ගොඩේම සසරේ වැලිලා ගියපු පුරුදු ගොඩේම නැවත අපි මොකද්ද? නැවත අපි ජීවත් වෙනවා. ඉතින් මෙහෙම අපිට තමා සසර තියෙන්නේ. මේ වගේ සරණ ගිහිල්ලා ධර්මයේ පුරුදු කරන කෙනාට තමා මොකද තියෙන්නේ? නිවන තියෙන්නේ. අපි බලමු තවත් සූත්‍රයක්. දණ්ඩ සූත්‍රය. දඬු කැබැල්ල ගැන වදාළ දෙසුම. පින්වත් මහන්නි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය සංසාරයේ අවසන් නොවන ගමනක්. ආරම්භ කෙලවරක් දැක ගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භ කෙලවරක් දැකගත නොහැකි දෙයක්. පින්වත් මහන්නි, ඒක මේ වගේ දෙයක්. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? මේ සසර කියන්නේ අති දීර්ඝ දෙයක්. ඒකේ කෙලවරක් පණවන්න බෑ. මේ ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය ආරම්භ කෙලවරක් දකින්ට පණවන්න බෑ කියලා දේශනා කරලා කියනවා. පින්වත් මහන්නි, ඒක මේ වගේ දෙයක්. දඬු කැබැල්ලක් තියෙනවා කියලා හිතමු. ඔන්න දඬු කැබැල්ලක්. ඔබ හිතන්නකෝ තමන්ගේ අතේ ප්‍රමාණයට තියෙන ලී කෝට්ටක් දඬු කැබැල්ලක් තියෙනවා කියලා හිතමු. ඒ දඬු කැබැල්ල අහසට විසිකලොත් එක වතාවක් මුල පැත්තේ වැටෙනවා. අනිත් වතාවේ මැද පැත්තේ වැටෙනවා. අනිත් වතාවේ අග පැත්තේ වැටෙනවා. දැන් දඬු කැබැල්ලක් තියෙනවා. ඔබ මොකද කරන්නේ? දඬු කැබැල්ල අහසට විසි කරනවා. විසි කරාට පස්සේ එක් සැරයක් මොකද වැටෙන්නේ? මුල පැත්තේ වැටෙනවා. ආයෙ විසිකරොත් සමහරකට මැද පැත්තේ වැටෙනවා. ආයෙ විසිකරොත් සමහරකට අග පැත්තේ වැටෙනවා. සමහරලා ආයෙ විසිකරොත් ආයෙ මැද පැත්තේ වැටෙනවා. ආයෙ විසිකරොත් මුල පැත්තේ වැටෙනවා. ආයෙ විසිකරොත් ආයෙ මුල පැත්තේ වැටෙන්නත් පුළුවන්. ආයෙ විසිකරොත් ආයෙ අග පැත්තේ වැටෙනවා. ඔන්න ඔහොම විදියට මේක විසි කරපුවාම බිම වැටෙනකොට එක්ක මුල මැද අග වැටෙනවා, වදිනවා පොළවේ. පින්වත් මහණේ, අන්න ඒ විදිහටමයි අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේදී එක වතාවක් මෙලොවින් පරලොව යනවා, තව වතාවක් පරලොවින් මෙලොවට එනවා. මොකද වෙන්නේ? එක වතාවක් මෙලොවින් පරලොවට යනවා. ඊට පස්සේ මොකද? පරලොවින් ආයේ මේකට එනවා. අර දඬු කැබැල්ල උඩ දැම්මට පස්සේ එක වතාවක් මොකද වෙන්නේ? අග පැත්තේ වැටෙනවා, ආයෙ වතාවක් මුල පැත්තේ වැටෙනවා, ආයෙ වතාවක් මැද පැත්තේ වැටෙනවා, ආයෙ වතාවක් මුල පැත්තේ වෙනවා, ආයෙ වතාවක් අග පැත්තේ වෙනවා. මේ වගේ මොකක්ද ජීවිතේ? එක වතාවක් මෙලොවින් පරලොවට යනවා, ආයෙ පරලොවෙන් මේ පැත්තට එනවා. ආයෙ මෙහෙන් එහෙට යනවා, එහෙන් මෙහෙට එනවා. ඉතින් මේක ඉවරයක් තියනවද පින්වතුනි? මේක ඉවරයක් නැති ඉඳ තමයි මොකද කියන්නේ? පුබ්බා කෝටි නපඤ්ඤායති. මෙහි කෙලවරක් පණවන්න බෑ. ඉතින් ආයෙත් අපි මොකද වෙන්නේ? දැන් මේකෙන් ඒකට යනවා. එලොවට යනවා. ආයෙ එලොවෙන් ආයෙ මෙලොවට එනවා. ඔහොම මෙහෙම කර කර මේ සසර නම් වූ සොහොන පුරවනවා. නැත්තම් මේ භවය නම් වූ සොහොන පුරවනවා. අපි ඉතින් කල්ප ගාන මේ සොහොන පුරව නැවත නැවත
අපි මේ ගමන ගමන් කරනවා. එතකොට ලැබෙන එකම දේ තමයි මොකද්ද? දුක කියන දේ. එතකොට දුක කියන දේ ලැබෙනවා කියන්නේ පින්වතුනි බලන්න ඔබ ආසාවෙන් හදාගත්තා වූ ගේ නිසා ඔබ මොකද වෙන්නේ? දුක් විඳිනවා. ඔබ ආසාවෙන් හදාගත් දරුවෝ නිසා දුක් විඳිනවා. ඔබ ආසාවෙන් හදාගත්තා වූ වාහන නිසා දුක් විඳිනවා. ඔබ හැමතිස්සෙම මේ හැම දෙයක් නිසා తాවකාලික සැපක් විඳිනවා. බොහෝ දුක් විඳලා මේ සසර යනවා. මෙලොවින් එලොවට යනවා. එලොවින් මෙලොවට එනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒට හේතු කුමක්ද? පින්වත් මහණනි මේ ඉපදෙමින් මැරෙමින් යන පවතින මේ ස්වභාවය අවසන් නොවන ගමනකි. මේන් නිදහස් වෙන්නමයි වටින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. තවත් එක සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරමු. ඒක පුද්ගල සූත්‍රයේ එක් පුද්ගලයෙකු ගැන වදාළ දෙසුම. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජුකුළු පර්වතයේ. පින්වත් මහණනි ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය සසර අවසන් නොවන ගමනකි. පින්වත් මහණනි කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසන එක් පුද්ගලයෙක්ගේ ඇටගොඩ ඇටසැකිල්ල ඇට ප්‍රමාණය එක්රැස් කරොත් ඒක විනාශ නොවී තිබ්බොත් අන්න ඒ ඇටගොඩ නැත්නම් ඇටසැකිල්ල ඇටසැකිලි ප්‍රමාණය මේ වේපුල්ල පර්වතයේ තරම් විශාල වෙනවා කියනවා. මොකද්ද කියන්නේ පින්වතුනි? වේපුල්ල පර්වතය කියලා මහා විශාල පර්වතයක් නැත්නම් කන්දක් තියෙනවා ඉන්දියාවේ. එතකොට එක කල්පයක තුල මිනිස්සෙක් මැරුණාට පස්සේ ඒ ඇටසැකිල්ල එකතු කර කර තිබ්බොත් මේ වේපුල්ල පර්වතයේ තරම් ප්‍රමාණයක් තියෙනවා කියන මොකද්ද? ඒ ඇටසැකිලි ඇටගොඩ. එතකොට හිතන්න දැන් මම මැරුණා මගේ ඇටකොටු ටිකයි තියෙනවා. ආයෙ මං ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ආයෙ මගේ ඇටකොටු ටික තියෙනවා. ආයෙ මං ඉපදුනාට පස්සේ මගේ ඇටකොටු තියෙනවා. එතකොට හැමදාම මම මිනිස්සෙක් වෙලාද ඉපදෙන්නේ. එතකොට එක එක ස්වභාවයෙන් ඉපදිලා මැරිලා මේ ඇටකොටු ටික එකතු වුණොත් ගොඩ ගැහුවොත් අන්තිම කල්පය තුළ මම මැරිලාම ඉපදිච්ච ඇටකොටු සංඛ්‍යාව නැත්නම් මට හිමි වෙච්ච ඇටකොටු සංඛ්‍යාව කොච්චරක් වෙනවද? වේපොල්ල පර්වතයටත් වැඩිය විශාලයි කියන. ඒතකොට හිතන්න පින්වතුනි මේ සසර එහෙම දිරලා ගියේ නැත්නම් තනිකර මේ ලෝක ධාතුවේම තියෙන්නේ මොකද්ද? ලෝකෙම තියෙන්නේ ඇටකොටු විතරයි. හොඳ වෙලාවට මොකද්ද? මේක පොළොවට පස් වෙලා ගියා. ඒකයි කියන්නේ සසරේ යනවා කියන්නේ මේ පොළොවට පස් එකතු කිරීමක්. භාග්‍යතුන් වහන්සේ එහෙමත් දේශනා කරා. මේ පොළොව පිරවීමක් නැත්නම් පොළොවට පස් එකතු කිරීමක් කියන මේ සසර යනවා එක. ඒතර මේක දිරලා ගිය නිසා හොඳයි. නැත්නම් අප එක්කෙනෙක් මැරිලා ගිහිල්ලා කල්පයක් තුල ගොඩ ගැහෙන ඇට ප්‍රමාණය ඇටකොටු ප්‍රමාණය කොච්චරයි කියනවද? වේපුල්ල පර්වතය තරම් මහා විශාලයි කියන. ඉතින් බලන්න පින්වතුනි මේකේ තියෙන භයානක බැරෑරුම් තත්ත්වය. තවත් අපි කොච්චර කාලයක් මේ වේපුල්ල පර්වතය වගේ ඇට ප්‍රමාණයක් පුරවන්න තියෙනවා. එතකොට මේ එක් කල්පයකට. එතකොට මේ කල්ප ගාන මේක කියන්න පුළුවන්ද? කල්ප බෑ. එතකොට පුබ්බා කෝටි නපඤ්ඤා. ඉතින් මෙහි කෙලවර පණවන්න බැරි කල්පය වල කොච්චරනම් ඇට ප්‍රමාණයක් පුරවන්නද නැද්දනේ? හිතන්නකො පොඩ්ඩක් කල්පනා කරන්න. මේ බණ අහලා හරි කමන්නේ කල්පනා කරන අපි අපේ මම මෙච්චර කල්ප ගානක ඉපදුනා නම් මැරුණා නම් මම මේ සසරේ යනකොට මේ මේ විදියට කොච්චර ඇට සංඛ්‍යාවක් ඇටකොටු කොච්චර ප්‍රමාණයක් මේ පොළොවට පස් වෙන්න ඇද්ද? ඒතකොට මේ විදිහට මම තව සංසාරේ යනකොට මට තව කොච්චර ඇටකොටු දිරලා යයිද? ඒ දිරලා යන හැම තැනින්ම දුකක්මයි. ඒ ඉපදෙන හැම තැනම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලි ඕවා විඳ යන්ට වෙනවා නේද කියලා කල්පනා කරන්නට. පින්වත් මහන්නේ මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙකි. මේකින් නිදහස් වෙන්නමයි වටින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා මේ වදාළ සුගත වූ ශාස්ත්‍රඥ වහන්සේ නැවත ගාථාවකින් මෙසේ දේශනා කොට සිටියා. කොහොමද? එකම කල්පයක එක් පුද්ගලයෙකුගේ ඇටගොඩ එකතු කළොත් වේපුල්ල පර්වතය හා සමාන මහා ඇටගොඩක් එකතු වෙනවා කියලයි මහා ඉෂිවර වූ තථාගතයන් වහන්සේ වදාළේ. මොකද කියන්නේ? එක් කල්පයක් තුල එක් පුද්ගලයෙකුගේ ඇටගොඩ එකතු කරොත් මහා වේපුල්ල පර්වතය හා ප්‍රමාණ වෙන මහා ඇටගොඩක් එකතු වෙනවා කියලයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. මේ මගධ පර්වත වලල්ලේ ගිජුකුළු පව්වෙන් උතුරු දිශා පැත්ත වෙන්න තමයි මේ මහා වේපුල්ල පර්වතය පවතින්නේ. ඒතර වේපුල්ල පර්වතය තියෙන්නේ කොහෙද? ගිජුකුළු පර්වතයට උතුරු දිශාවෙන් තමයි තියෙන්නේ කියලා ගාථාවකින් දේශනා කරනවා. යම් දවසක ආර්ය ශාවකෙක් දුකත් දුකේ හට ගැනීමත් දුක නැතිවීමත් දුක සංසිදී යන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයත් කියන ආර්ය සත්‍ය දියුණු කරපු ප්‍රඥාවෙන් දැකගත්තොත් ඒ කියන්නේ දුක දුකේ හට ගැනීම දුක නැතිවීම නැතින මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය ශාවකෙක්
අවබෝධ කරගත්තොත් මනවින් අවබෝධ කරගත්තොත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් ඒ පුද්ගලයා මේ සසරේ වැඩිම වුණොත් ආත්ම භාව 7ක් සැරිසරනවා. ඔහු සියලු කෙලෙස් බන්ධන ෂේ කරලා දුක අවසන් කරනවා. ඒ කියන්නේ කවුද? සෝතාපන්න වුණොත් වැඩිම ආත්ම භාව 7යි ඔහුට ගමන් කරන්න තියෙන්නේ. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රාවකයෙක් මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර දුක්ඛ ඥාණයට පැමිණෙනුත් ඔහුට ගමන් කරන්න තියෙන්නේ අඩුම තරමින් ආත්ම භාව 7යි. එතකොට 8 වෙනි භවයකට යන්නේ නැහැ කියලා කරණීයමෙත් සූත්‍රෙත් දේශනා කරනවා. ඉතින් පින්වතුනි සෝතාපන්න වුණොත් අන්න අපිට පුළුවන් මේ සියලුම භව බන්ධන සිඳ බිඳ දාලා මොකද්ද? ඒ ධර්මය අවබෝධ කළොත් ආත්ම භාවකට 7කට හරි සීමා කරගන්න. ඉතින් ඔබත් උත්සාහ කරන්න අඩුම තරමේ මේ ජීවිතේ ධම්මානුසාරී සද්ධානුසාරීවත් වෙනවා කියලා. සෝතාපන්න වෙන්න පුළුවන් නම් ඒක ඔබගේ ජීවිතේ මොකක් වගේද? හිරු පෑයුවා වගේ අඳුරු වූ ජීවිතයට සූර්යාලෝකය උදා වුණා වගේ. ඔබ බුදුරජාන් වහන්සේගේ ලය මඩලේ උපන්නා වූ ශ්‍රාවකේ බවට පත් වෙන්න ඔබ ටික ටික උත්සාහ කරනවා වෙනවා. ඉතින් ඔබත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තථාගතයන් වහන්සේ හදවතින්ම සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ හදවතින්ම සරණ යන්න. ආර්ය මහා සංඝ රත්නයේ හදවතින්ම සරණ යන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ විදිහට බුදුරජාන් වහන්සේ පමණයි මගේ සාසුන් වහන්සේ කියලා හොඳට ශ්‍රද්ධාව ඇති කරගෙන සිල්වත් වෙලා පුළුවන් විදිහට දන් පෙන් පූජා කරලා පිනක් දහමක් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතෙත් ලස්සනට හදාගෙන හොඳට ಗುಣධර්ම ඇති කරගෙන මේ භයානක සසරින් මේ ඉපදෙමින් මැරෙමින් යන ඊටා බිහිසුණු භයානක සසරින් ඔබ නිදහස් වෙන්න. මොකද ඔබට ඒක කරන්න පුළුවන් තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ස්වක්කාත සම්දිට්ඨික කාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ධර්මයේ තාමත් මේ ලෝකේ ජීවමානව බැබලිවි තියෙනවා. ඉතින් ඔබත් මේ ධර්මයේ පුරුදු කරලා මේ භයානක සසරින් නිදහස් වේවා කියලා මමත් ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.